තාත්තා ළඟම හිටගෙන හිටපු රක්ෂිත බර හුස්මක් පහළට දැම්මා. මාණික්කගේ ඔළුවේ මොනතරම් දේවල් කැරකුණත් එයාට ඒවා වචන කරන්න තේරෙන්නේ නැහැ. ඒ හැමෝම දැන් අහසින් වැටුණු ප්‍රශ්නයකට හිර වෙලා. මේ ගෑල්ලම කොහෙද ඉන්නේ නිර්මල? දැන් මේ ආපු ළමයා ඔයාගේ නම් දැනගන්න නිර්මල මං තමුන්ට කොහෙත්ම මේ ගෑන දරුවව අනාථ කරන්න දෙන්නේ නැහැ. තාත්තා මම හිම දෙයක් කොහෙත්ම කරන්නේ නැහැ. මම එහෙම කෙනෙක් නෙවෙයි. මං කියවනේ මං සුතේව බඳිනවා. කවුරුත් මෙතන අනාථ වෙන්නේ නැහැ. ඇත්තටම දැන් හැමෝගෙම අත දික් වෙන්නේ නිර්මලට. එහෙම වෙද්දි කෙලින් හිටගෙන දෙයක් කියන්න කරන්නත් හරි අමාරුයි. මොකද එහෙම වුණාම Taman කවරදාටත් වඩා තනි වෙනවා. මානසිකව වැටෙනවා. ඒත් දැන් නිර්මල ගත්තේ මෙතන ඉන්න වෙන කාටත් වඩා කෙලින් තීරණයක්. Listen සුතේ. Let's go home. මං මෙහා බලන්න හිටිනවා. Promise. නිර්මල හරි පැහැදිලි විදියට සිංහල වචන ටික කියලා ශ්‍රොතිගේ ඔළුව අත ගෑවි. ඇත්තටම හරිම වගකීමකින්. මොකද කියන්න තේරෙන්නේ නැහැ. මෙච්චර දෙයක් වෙලත් එයාගේ හිතේ යට ගහන්න බැරි වෙනම සතුටක් තිබ්බ කියන්න එයාගේ ඇස් දෙකින් ඒ දෙන දේශන මොනවට කිව්වා. ඉතින් ශ්‍රොතිව එයාගේ යාළුවා වත්තම් කරන් එළියට යද්දී නිර්මල ඉක්මනට එන්නම් කියලා දෙන්න එක්කම එළියට ගියත් වගේ නාත නලල පොඩි කරන් සෝෆා එකට වැටුණා. වැටුණත් ඒ දසුන මාණික්‍යව ටික වෙලාවකට බය කරා කිව්වොත් රක්ෂිතින්ට අත්තියන් කරන්න දෙයක් නැතුව උඩ බලා ගනිද්දී මාණික්‍ය දුවන් ඇවිත් නාතගේ එහා පැත්තෙන් ඉඳගෙන එයාගේ අතක් බදාගත්තේ හරි අසරණ විදියට. මොන්දන් ලෑ පොඩි පුතා. කෆර්ද බඳින්න ඕනකමක් තිබ්බේ නැති කෙනා මෙහෙම දෙයක් කර ගනීවි කියලා පොන්තුන් හිතකින්වත් හිතුවේ නැහැ. මටත් හිතාගන්න බෑ තාත්තේ. මේ ගෙදර අම්මත් නැහැ. මට බය හිතුණා පොඩි පුතා. යනි තාත්තේ ඔය හිතන්න එපා. ඒ කතා කරේ කවුරුත් නෙවෙයි මාණික්‍ය. ඇත්තටම මාණික්‍ය බය වෙලා ඉන්නේ තාත්තා ගැන. මොකද දැන් ආපෙ කතා කරන විදිහට මාණික්‍ය බය වුණා. එයාට මොනවා හරිම වෙයි කියලා. ඒ නිසාද මන්දා එයා තාත්තගේ අතක් බදාගෙන අඬන්න ලං වුණු ඇස් වලින් තාත්තා දිහා බැලුවේ. ඒත් නාත ඒ තරම් දුර්වල නෑ. මගේ චෝටි ගොල්ලා කවදාවත් මේ වගේ වැඩ කරන්න එපා. ලොකු අයියා වුණත් තරක කෙනෙක් නෙවෙයි. එයා අඩුම විශ්ච දේ පිළිගත්තානේ. මානි ඔයා මේ ගැන හිතන්න එපා. කුක්කුම හොඳට වෙයි තේරුණාද? ඔයා දැන් ගිහින් රෙස් කරන්නකෝ. නාත හරිම ආදරෙන් මාණික්‍යගේ ඔළුව අත ගගා ඒ කතා කරේ. ඒකත් කටට මාණික්‍ය බෑ. ඔය ඉතින් දැන් කවද්ද ඉස්කෝලේ නිවාඩු දෙන්නේ? නිවාඩු දුන්නා. ඒක දැන් වැඩ නෑනේ තාත්තා. ඔයාලා හිතනවා නම් මම දැන් පොඩි එකෙක් කියලා. එහෙනම් ඔයාලා මගේ බර්ත්ඩේ එක දවසේ කිව්ව දේවල් ඔක්කොම බොරු වෙනවා. මට මේ ඔක්කොම තේරෙනවා හරිද? මාණික්‍ය කතා කරේ තරහින්. තරහින් කියලා තරහින් එතනින් නැගිටලා උඩට ගියේ. එයා දන්නවා දැන් මේක කියවන්න හරි ඉන්නේ එකම කෙනෙක් කියලා. ඉතින් දැන් ගෙදර ලොකු අයට ප්‍රශ්න පිට ප්‍රශ්නද ප්‍රශ්න මැද අවුල්ද? ඒ කොහොමුණත් මේ ප්‍රශ්නේ පිට යන්න එයාලා කොහෙත්ම දුන්නේ නැහැ. නෑද එක මොනත් මඩ ගහන්න කතා හදන්න කතා කියන්න කොයි වෙලේ දතකට මැදන් ඉන්න වෙලාවක මෙහෙම දෙයක් වුණාම ගන්න ප්‍රයෝජනෙයි කියලා වැඩක් නැහැ. ඉතින් හතර අසින්ම වැට ගහලා වෙන්න තියෙන හානිය අවම කරගන්න පවුලේ 3-4 දෙනාම ඇත්තට මග බලා ගත්තා. කොහොම නමුත් රක්ෂිත මාර්ගයෙන් අනගී පවුලේ අය මේ ගැන දැනගත්තේ විශ්වාසයක් උඩ. මොකද තව ගමන් කලබල වෙලා විනාශයක් වෙයි කියලා හිතුවට මේ ප්‍රශ්නේ පුළුවන් හොඳම විදිහට විසඳන්න එයාලත් පුළුවන් සහයෝගය දෙන්න කැමති වුණ එකෙන් ඊළඟ උදේම ඒ ගෙදරට අඩිය තිම්මේ කාටත් අම්ම කියන්නේ ඉන්න කෙනා. අනේ රමණි හොඳට ඉන්නවට අපි කරදර කරා. උදේම මනුරුගේ අම්මා අනගේ එක්ක ඒ ගෙදරට එද්දී නාත අසරණුණු කටහඬකින් කියාජු ඉස්සරහට ගියේ. ඉතින් ඒ සද්ද ඇහිලා මෙච්චර වෙලා උඩ හිටපු මාණික්‍යත් පහළට දුවන් ආවේ අම්මා විතරක් බලන්න කියන්න බෑ. ඒත් එයා ඔක්කොටම කලින් ගිහින් රමණි ළඟ ඊට ගත්තා. පස්සේ අවශ්‍ය කෙනා විනාඩි 2කට පස්සේ අතට ආවා. "මොනවාද අනේ මේ කියන්නේ? ඔයාලට ප්‍රශ්නයක් වුණා කියන්නේ අපිටත් උනා වගේ තමයි. දැන් කොල්ල 3 දෙනාම නෑනේ. කොඩිර්මල ඇත්තටම එතන හිටියේ තාත්තා එක්ක රක්ෂිතයි මාණික්‍යයි විතරයි. ආයෙත් එකතු වුණා නම් උනේ මන්රුයි අනගී එයාලගේ අම්මයි විතරයි. එයා ගියා අර ගෑන් ළමයා බලන්න. ඉතින් උත්තර දුන්නේ රක්ෂිත. දැන් මොකද ඔයගොල්ලෝ කරන්න හිතන් ඉන්නේ නාත? දෙන්නව බන්දනවද? වෙන මොනවා කියලා කරන්නද රමණි? නිර්මලත් කියනවා නම් ඒ දරුවා එයාගේ කියලා මන්දනු ඇරෙන්න වෙන මොකක් කරන්නද? අනික ඊයේ මිනිහම කිව්වනේ ඒ ගෑන් ළමයා කසද බඳින්නම් කියලා. ඇත්ත. අපිට සෙල්ලම් කරන්න බෑනේ නාත. දෙන්නෙක්ගේ ප්‍රශ්නයක් නම් අපිට මොකක් හරි කරන්න තිබ්බා. ඒත් දැන් මෙතන 3 දෙනෙක්නේ. කොහොම හරි තව සතියකින් විතර අපේ DNA ටෙස්ට් එකක් කරනවා. මේ යකා රැවටිලාද කියලා කවුද දන්නේ රමණි? දැන් කාලේ කවවත් විශ්වාස කරන්න බෑනේ. ඒතකොට දැන් දෙන්නව බඳන්නේ DNA ටෙස්ට් එක කරලාද? නැතු
නිර්මලට එහෙම පිස්සු නටන්න දෙන්න බෑ. ඔය එන්නේ මතක් කරද්දි. නාත ඒ වචන කියනවත් වගේ නිර්මලගේ වාහනේ ගේට්ටුවෙන් ඇතුලට දාන සද්දේ හැමෝටම ඇහුණා කිව්වොත් මේ තියෙන වාතාවරණය ටික වෙලාවකට හරි වෙනස් කරන්න මනුගේ අම්මා ඉඳලා හොඳ ප්‍රශ්නයක් ඇහුවා. දැන් ඒක නෙවෙයි කෝ කට්ටිය මුදේට කාලා දෙන්නේ. මන් දන්නවා මේ ගෙදර මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණොත් කන්න බොන්නත් අමතකයි. අර ගෙදර වගේමයි මේ ගෙදර අතර එකම විදිහට එකම තාලෙට ඒ කියාගෙන රමණේ නැගිටලා කුස්සිය පැත්තට ගියේ කට්ටියගේ බණමල් වලට දැන් බඩගිනි කියන පණවිඩයට එන්න මාර්ග පැහැදිලි කරලා. මොකද ඒ කිව්වත් වගේ මේ කවුරුත් තාම කාලවත් හිටියේ නෑ. අනගි මොනවා හරි හදන්න මේ කොල්ලෝ ටිකද මං ගිහින් අයියේ එක්ක කතා කරලා එන්න. අම්මාවද ඇත්තම කිව්වොත් මෙතන ප්‍රශ්නයක් කියලා දෙයක් වෙලා නෑ වගේ හැසුරුණු එකම කෙනා නිර්මල වෙන්න ඇති. එක්කෝ එයා වැටිලා නෑ කියලා පෙන්වන්නද නැත්නම් මෙතන මොකක් හරිද කියන්න කවුරුත් දන්නේ නෑ. ඒ දැන් මෙතන නාතට වඩා දෙයක් කතා කරන්න රමණ ඉදිරිපත් වුණා. නිර්මල පුතා මෙහෙන්නකෝ. හැමෝම වගේ තැන ඉඳගෙන ඉද්දි රමණී නිර්මලවත් කතා කරගෙන ගිහින් පැත්තකින් වාඩි වුණා. කියන්නම්මා. පුතා මං ඔයාගේ අම්මා කෙරෙහි හිතන්නද? මොකද මට විශ්වාසයි ඔයාගේ අම්මා දැන් හිටියත් එයා කරන්නේත් විච්චරයි. මොකද මොන අම්මත් කැමති නෑ තමන්ගේ දරුවන්ට නරකක් වෙනවට. මං දන්නවා අම්මා. රමණී නිර්මලගේ අතකුත් අල්ලන් කතා කරේ. එයාට ඒ වචනවල තිබ්බ අව්‍යාජ ගතිය තේරලමද මන්දා නිර්මල බෙල්ල පහත් කරන් රමණට උත්තර දුන්නා. හරි මට කියන්න අර ළමයා ඇත්තටම ඔයා නිසාද ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නේ? ඔව් එයාට එහෙම උනේ මන් නිසා. බොරු කියන්න ඕනේ. නිර්මල එක්ක මේ ප්‍රශ්නේ මේ විදිහට හරි පරිස්සමින් කතා කරේ අම්මා වෙන්නේ නැති. අඬම කෑනෝ ගහ එක ප්‍රශ්නයක් අහන්න නැත්තේ රමණ වෙන්නේ නැති. ඒ නිසාද කොහෙද නිර්මල කලින්ටත් වඩා සංසුන්. පුතා එහෙම කියනවා නම් අපි ඒක පිළිගන්න. ඊත් අපි කෝකටත් කියලා DNA ටෙස්ට් එකක් කරමු. මොකද නොදන්නවා වුණාට එකින් වාගේ පවුලයාගේ හිත හැදෙනවා නිර්මල. අපි ගෑන් දරුවෝ ගැන දන්නෙත් නෑ. ඒ දරුවගේ අම්මා තාත්තා මොනව කරනවද කොහේ ඉන්නවද කියලා දන්නෙත් නෑනේ. ඇත්තටම අම්මා ශ්‍රුතිගේ අම්මා තාත්තා නෑ. දෙයනේ. ළමන්ට ඒක නිකම්ම කියවුණා. මං ඒකයි ආව ඉක්මනට බාරගත්තේ. එයා පව්. අපි හිතුවේ නෑ මේව දෙයක් වෙයි කියලා. දැන් ඉතින් ඒ වගේ හිතලා වැඩක් නෑනේ පුතා. අපි ඉස්සරහට වෙන දෙයක් බලමුකෝ. මම නාත් එක්ක මේ ගැන කතා කරන්න. ඔයා තාත් එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. එයා දැන් ඉන්නේ ටෙන්ෂන් එකේනේ. මං දන්නවා අම්මා. මම රණ්ඩු වෙන්නේ නෑ. කොහොමවත් මට මගේ දරුවා වටනා. කවුරු කොහොම වුණත් අපි යාව හදනවා. ඉස්සර බලාගෙන උනත් නිර්මල කතා කරේ හරිම ස්ථිර කතානකින්. ඉතින් රමණට එකෙන් තේරුම් ගියේ එක දෙයයි. කවුරු මොනවා කිව්වත් නිර්මල දැන් මේක අතාරින්නේ නෑ. එයා පිළිගන්නවා වගේම එයා පිළිගන්නත් කැමති. ඉතින් පුතා කියන නිසාම අපි කවුරු මොකොත් කියන්නේ නෑ. මිච්ච දේ උනාව නිර්මල. තාත්තගේ හිත හැදෙන්න අපි දරුවාගේ වාගේ පටලැවිල්ල ලිහලා නීතියට බඳිමු. මොකද එයාලා ඒ දරුවෝ එයාගේ නෙවෙයි කියලා මොනවා කිව්වත් හිතන්නේ. එහෙම කිය ඇත්තටම පුතා නම් දරුවගේ තාත්තා මේක මහා අපරාධයක් වෙනවනේ. මන් දන්නවා මේ. මං සිරම් බලා ගන්නා. මමනේ තාත්තා. බලන්න. මම දැන් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ අම්මා. නිර්මලගේ ඔළුවේ තිබුණු ලොකුම ප්‍රශ්න ඉස්තුනාද වන්දා අර අන්තිම වචන ටික කියද්දි එයාගේ ඇස් දෙක දිවිසුම ඒ විදියට. මුන්ට ලාහිනාවක් ආවෙත් ඒ විදියට. එයා රමණ දිහා බැලුවෙත් ඒ විදියට. කී මොනේ තිබ්බ නිරෝල් ගතිය දැකලාද කොහෙද? රමණ සනසුන් හොස්මත් පිට කරේ මා විනාශයක් වෙන්න ගියේ එක මේ විදිහට හරි නිශ්ශබ්දතාවයකින් කෙලවරුණ එකට සැනසීම කියන්නේ. ඇත්තටම ගෙදර මිනිස්සුන්ගෙත් රමණ යමිත් මේ ප්‍රශ්නේ කතා කරපේකේ සැනසීම ඒ මූලවලින් හොඳටම පේනුණා. මොකද අර කතා කළේ ඉවර වුණත් වගේ අම්මා ඇවිත් කට්ටියටම කමු කිව්ව විදිහට තමයි ඒ අයට කනවත් පිළියක් ආවේ. අම්මා කෙනෙක් නැති ගෙදර රමණී ඇත්තටම දෙවි කෙනෙක් වගේ. ඉතින් ඉස්කෝලෙන් ඉවරන නිසා අද මාණික්‍ය මන්රු ගෙදර. හැබැයි කන අතරේ ඒ දිනට දෙයක් මතක් වුණේ හරියට හෙන ගහන්න වගේ. ඉවරයි. කට්ටියම කන ගමන් හිටියේ. එයස්සේ මන්රු පශ්චාත් භාගයට කඩියෙක් වැඩේ දුන්නා වගේ පුටුවේ නැගිට්ටා. මගේ අම්මේ මන්රු පම්බය වෙච්ච තරම පොඩි පුතා. මොකද මේ? අද සරාගේ බර්ත්ඩේ එක. නේ දිවියනේ යස්ස යාළුවා. ගන්නව කෝලයක් මට කොල්ලට විශ් කරන්නවත්. ඒ ළමයා මට නිකමඩව මතක් කරේ නෑනේ මන්රු ඔයා. ඉතින් රමණේ බනනවා. එයා අතත් හොදගෙන මන්රුවට බැන එති. කොල්ල ඒ අස්සෙන් හිඳුල් නැති අතෙන් ෆෝන් එක ඇදලා අරන් අවසරට කෝල් එකක් අරගනිද්දී නිර්මලගේ නිරෝල් ඇස් ආයෙම වියුල් වෙන්න ගියේ පොඩි වෙලාවයි. අයියෝ මාණික්‍ය මගේ ෆ්‍රෙන්ඩ්ස් නැද්ද කොහෙද? වාගෙහින් ගන්නකෝ. හරි. කොහොමරි මාණික්‍යත් කාල නිසා එයා අතේ වතුරත් ගස ඇවිත් ගත්ත පළවෙනි කෝල් එක රින්ග්ස් කියා මිසක් ආන්සර් උනේ නෑ. නේද? ඉතින් තනියම කියවන ගමන් මාණික්‍ය ආයෙ ගත්තා.
ඒත් කාට හරිම කාගේ හරි හදවතක් ගෙහෙන සද්දයක් ඇහුණා නම් දැන් ඊ කෙනා හිටියේ මාණික්කගේ එහා පැත්තේ ඉඳගෙන. ඒත් මාණික්‍ය ෆෝන් එක කනේ තියන් වටේම ඇවිදින නිසා නිර්මලට එයාගේ ඇස් මල්ලි යන පාර පුරාවට අරන් යන්න උනා. තාමොත් කතා කරපො නැති එකම කෙනා කතා කරන්නත් හයියක් නැද්ද? නැත්තම් මොකද්ද කියන්න දන්නේ නිර්මල විතරයි. ඒත් අද වගේ දවසක එයාට අඩුම උපන්දින සුබ පැතුමක් දෙන්න බැරි වෙන එක මොනතරම් වදකාරී හැඟීමක්ද කියන්න නිර්මලට වචන නැහැ. හැබැයි හෙලෝ පපසර මේ ජීබම්මා මාණික උත්සාහ කරපු දෙවෙනි වතාවේ තමයි පබසර ඇමතුමට සම්බන්ධ වුණේ. ඒත් පබසර කතා කරපු විදිහත් එක්ක මාණික්කිට ගත්ත වැඩි අමතක වුණා. මොකද කොල්ලා කතා කරේ හතෙන්දදා. උඹ කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? අන්තිමට එතනට මනුස්සත් ආවා. අනිත් අය නම් ඒ අයගේ වැඩක් කිව්වත් පුටුවේ කේල්ලෙන් ඉඳගෙන නිර්මල මාණික්ක කතා කරන හැම වචනයක් දිහාම හරි ඕනකමින් බලන් හිටියේ. "ඇයි මොකෝ? කොහෙද? උඹ මොනවද කරන්නේ?" "ඇයි බං මොකෝ අවුල? මොකෝ මේ කලබලෙන්?" ඇත්තටම කලබලෙන් ඉන්නේ මාණික්ක තමයි. මොකද අද නිවාඩු දවසක්. "නෑ කිසි අවුලක් නෑ. උඹ දැන් කොහෙද ඉන්නේ කියවන්කෝ?" "මං දැන් එළියේ ඉන්නේ." "එළියේ කොහෙද?" මාණික්ක කතා කරද්දී මනුරුත් යමිත් එතනටම කන තියන් අහන් ඉන්න ගත්තේ මාණික්ක විස්තරي කියන කල් ඉන්න බැරි නිසාද කොහෙද? "රවුන්ඩ් එකේ. දැන් ඒක වැඩක් නෑනේ. උඹ කියපන්කෝ කතා කරපු හේතුව." පබසරි මෙතන මගේ අරලා කතා කරන්න එකම උත්සාහයක. ඉතින් මනුරුයි මාණික්කයි දෙන්නම මූණට මූණ බලාගත්තා. "කෝ පුතා පබසර ගත්තද?" හැබැයි ඊට කලින් රමණ යවිත් ඉවරයි. "ඔව් මෙන්න." ඉතින් මාණික ඉක්මනට ෆෝන් එක අම්මගේ අතට දීලා හිටියේ ඔක්කොටම කලින් එයාට සුබ පතන්න ඉඩ දීලා. මේ ප්‍රශ්නේ එක්ක ඇත්තටම හැමදේම මගේ හරුණා කිව්වොත් වැරදි නෑ. "කොහොමද සුබම සුබ උපන්දිනයක් වේවා පුතේ. කොහෙද මේ මරුවට මං කියලා තියනවා මතක් කරන්න කියලා. මේ කොල්ලා ඉන්නේ මේ ලෝකෙ සිහින් නෙවෙයිනේ." බ්ලා. රමණ සුබ පැතුම එක්ක ඒකට මරුවටත් බනින ගත්තා. හැබැයි දැන් එතන ඉන්නේ මනුරු විතරයි. මාණික්ක කොහෙටද මන්ද අතුරුදහන්. ඉතින් කොල්ලාට මොනවාද උපන්දිනෙට ඕන? අද මොකද ඉතින් කරන්නේ? ඉන්නව නැන්නේ. උපන්දින දෑක නම් මට කලින්ම ලැබුණේ. එහෙම මොකුත් එපා. ඔයාලා හරි ඉන්නවනේ. කලින් ලැබුණේ මොනවාද අප්පේ? පබසරිගේ බොරුවට ආරූඪ කරගත් හිනාවත් එක්ක කිව්ව කතාවට රමණී නොදන්නකමට hina වුණා. ඒත් ඒ කතාව ඇහුණු ගමන් වෙන කෙනෙක් ඉන්න තැන ඉඳන් ඇකිලුනේ හරි වදකාරී විදියට. හැබැයි ලැබුණානේ. ඉතින් නැන්දා මොකෝ මාණික්කලා ගෙදර ආවද? "ඔව් කොල්ලෝ." "ඉන්නකො මේ මනුරු ඉල්ලනවා. මං දෙනවා හොඳේ." "හරි." ඉතින් මනුරු ෆෝන් එක තල්ලා ගොඩ නැග්ගේ ප්‍රශ්න පොරිමක් අහගෙන. "උඹ මොන ග්‍රවුන්ඩ් එකේද ඉන්නේ? මොනවද උඹ මේ උදේම කරන්නේ ආ? ඇයි එන්නේ නැ?" "ඔව් යකෝ කියපන්." එපා හවුසට සෙට් වෙමු." ඒ කිව්වත් වගේ මනුරු මාණිකේ කාමරේ ඉස්සරහ නතර වුණා. "උඹට මොකක් හරි වුණාද? මොකද්ද ප්‍රශ්නේ කියපන්." "මට ඇද ප්‍රශ්නයක් නෑ බං." "එහෙනම් කියනවා ඉන්න තන." "ස්ටේඩියම් එකේ." "හරි එහෙනම් ඔහම හිටපන්." කියලා මනුරු ඒ වෙලේම කෝල් එක කට් කරලා මාණිකව ඇදන් එන්න ගියා. මාණිකත් කලින් අතුම් දහන් උනේ එළියට යන්න ඇඳුමක් දාගන්න. කොහොම හරි එයා ප්ලාස්ටි වෙලා හිටපු වෙලේ දෙන්නත් එක්කම පාට ආවේ උපන්දිනේ දවසේ එහෙම නිකන් ඉන්න කොහෙත්ම ඕන නැති නිසා. "කොහෙද ඉන්නව කිව්වේ?" පරිපෙළ බහින ගම මාණිකේ යහද්දී මනුරු මතක් කර හිටියේ කේකයක් ගන්න දැන. පබසරු සාමාන්‍යයෙන් මොන පිස්සුව නැටුවත් මේ වගේ දවසට තමන්ගේ වැඩක් බලන් පාඩුවේ ඉන්නවා. "ස්ටේඩියම් එකේලු." "ස්ටේඩියම් එකේ මොනවද කරන්නේ?" දෙන්නම කතාවක වැටලා පහට එන ගමන් හිටියේ. ඒත් අන්තිම පඩිය ළඟදී බලාපොරොත්තු නොවුණු අයදුමක් ලැබුණ එකෙන් දෙන්නම මග නතර වුණා. "මාත් එක්ක යමු." ඒ කතාව නිර්මලගේ. මොකද එතකොටත් එයා හිටියේ පරිපෙළ පාමුල. හරියට දෙන්නම එනකල් මග රැක්කා වගේ. කොහොම වුණත් ඒ වෙලාවේ දෙන්නටම ඒක ලොකු උදව්වක්. ඒත් ඒ උදව්ව නිර්මලගෙන්ම ලැබෙයි කියලා කොහෙත්ම හිතුවේ නැහැ. ඉතින් කොහොම හරි නිර්මලගේ ඇරෙවින් දෙන්න තුන්දෙනාම ස්ටේඩියම් එකට යන්න පිටත් වුණත් හරි මනුරුගේ ඇස් දෙක තිබ්බේ පාර දෙපැත්තේ නිබ්බ මේකරි වලට. ඒත් කොතනකවත් නතර නොකරපු නිර්මල අන්තිමට ගිහින් නතර කරේ දෙන්න හිතුවේ නැති තැනක. ඒක කවුරුත් අතර ප්‍රසිද්ධ තැනක්. "ඔහොම ඉන්න මං එන්න." ඉතින් කේකයක් ගන්න හිටියේ වෙන දෙන්නෙක් වුණාට දැන් ඒක ගන්න බැස්සේ තව කෙනෙක්. "ලොකෝයි ඇයි මෙතනට ආවේ? අපි කලින් ඕඩර් එක දාන්න ඕන නැත්තම් බෑ." මාණික කියෙව්ව තමයි. ඒ අන්තිමට වාහනෙන් බැස්ස කෙනා කිව්වේ මෙච්චරයි. "I know මං ඕඩර් එක දැම්මේ ඊයේ." ජොරත් වහල් එමල ආයම පිටිපස්ස නොහැරි ඇතුළට ගියේ ඇතුළේ ඉන්න දෙන්න මූට මූණ බලාගනින්ති. මොකද ඊයේ මාණික්කට කන්නත් මතක නෑ. ඒ Tamanට අච්චර දෙයක්ුත් වෙලා කේක් ඕඩර් එකකුත් දාන්න නිර්මලට පුළුවන් වෙලා කියන්නේ කොයි වෙලේද? ෆනේ වන්ද. දෙන්නම පුදුමේ. කොහොමුණත් වැඩි වෙලාවක් යන්න කලින් පොඩි පෙට්ටියකුත් අතේ තියාගෙන නිර්මල නම් ආවා.
ඇවිත් ඒ පෙට්ටිය දෙන්නගේ කෙනෙක්ට දීලා ආයෙම වාහනේ අරන් යද්දී මාණික්කයා මනුවේ බැලුවේ ඒ දීපු පෙට්ටිය දිහා. ඇත්තටම ඒක ලස්සනයි. දැක්කම කන ලෝබයි. හරියටම කුළුලේ පාට ලෙද බෝලයක් විදියට හරිම උරුඹුවට කේක් එකක් ලොකුත් නෑ පොඩිත් නෑ. ඉතින් පෙනුනේ එච්චරයි. ඒ පෙනුන දෙකම බලපු දෙන්නගේ ඔළුවට ප්‍රශ්න වැලක් කියන හොඳ හැටි ප්‍රමාණවත් වුණා. කොහෙද ඉන්නේ? ඉතින් දැන් ඒ අය ස්ටේඩියම් එකේ කොහොමත් බැඩ්මින්ටන්වත් ටෙනිස්වත් වොලිබෝල්වත් නෙට්බෝල්වත් නොගහන පබසර ඉන්න පුළුවන් එකම තැන මොකද්ද කියලා කාට නැත්නම් මාණික්කට හිතා ගන්න බැරි වුණේ නෑ. කොහොම හරි අනුමාන කරපු තැනට ගියත් වගේ දැක ගන්න ඕන කරපු කෙනා කොළපාට දැල් වලින් වට කරපු තැනක තනියම පුහුණු වෙනා දැක්කත් වගේ යාළුවෝ දෙන්නට පුදුමයි. ඒත් පුදුම වෙන දෙයක් නෑ. පබසර කොයි වෙලෙත් පුරුදු වෙනවා. එයාට ලංකාවේ හොඳම දඟපන්දු යවන්නෙක් වෙන්න ඕනේ නම් පුහුණු වීම තමයි ඒකට හොඳම පාර කියන්න පබසර කොහොමද දන්නවා. එයාගේ යාළුවෝත් දන්නවා. පුහුණු කරුත් දන්නවා. ඒත් මෙතන තියෙන පරහතින් මේ ඒ පුහුණු වීමට විරාමයක් නොතිබ්බ එක. පබසර ඉතින් බොක්ස් එක තතේ තියන් දැල් ළඟම ඉඳන් කෑ ගැහුවේ මාණික්ය. මන්රු ඉනට අත් දෙක තියන් ඔය රේත්තු වගේ මීහ දිහා බලන් ඉඳා. කොහොම හරි මාණික්‍යගේ සද්දෙට පන්දු යවන්න දුවන් ගිය කෙනා අඩියෙන් තුනින් එකතැන නතර වුණා. නතර වුණත් වගේ හැරමත් මුලින්ම ඇහැගෙඩු කෙනා කවුද කියන අමාරු නෑ. මොකද ඒ කෙනාව පබසර බලාපොරොත්තු නෑ තුන් හිතකින්වත්. හැපි බර්ත්ඩේ මචං. මොන ප්‍රශ්නේ තිබ්බත් එකට හිටපු කෙනාට සුබ පතන්න මොන ප්‍රශ්නයාවත් මාණික්‍ය මූට හිනාවක් ගත්ත කිව්වොත් මාණික්‍යගේ හිනාව ලැබෙන අති සුළුතරෙන් කෙනෙක් වෙන්න පුළුවන් උනේ පබසරට විතරයි. ඉතින් කොල්ලා බෝලෙත් පැත්තකට දාලා පිටිපස්ස සාක්කුවේ දාගෙන හිටපු පැනපු ලේන්සුවෙන් නල්ලෙන් ගලන දාඩිය පිහදගෙන කට්ටිය ළඟට ඇවිදන් ආවා. මෙහෙ වරෙන්. ඉතින් ඒ ආවත් වගේ දාඩිය කියලා බැලුවේ නෑ. මරු ඇවිත් පබසරගේ කරට අතක් දාලා ඇඳන් බදාගත්තා. මගේ දාඩිය බං. කමක් නෑ. ඒ වුණාට මොනා හරි කියපන් මං. සද්ද නැතුව ඉන්න බා. දැන් මාන්සීනේ. ඉතින් මරුට හිනා. උඹ මොකක් හරි අවුලකද? මොකත් නමුත් දෙයක් තියෙනවා කියන දැන් මනුරුත් දන්නවා. ඒත් අහන්න හරියටම දෙයක් නොදන්න නිසා කටෙන් අල්ල ගන්නත් මේ ඒ තරම් ලේසි මිනිසෙක් නෙවෙයි කියන්නත් දන්නවා. ඒක නිසා වැඩේ අමාරුයි. මොන අවුල්ද බං? මේ ඉන්නේ අසගේද? හා දැන් කේක් කපමු. ඊට වඩා දෙයක් කරන්න තමයි හිටියේ. ඊළඟ සැරේ උඹට ගැලවීමක් නැහැ. අයියෝ මොකටද බං කේක්? අපේ නෙමෙයි. එහෙනම් දැන් පබසන්ට පොදුමයි. ලොකෝ අයියා. මේ පාර උත්තර දුන්නේ මාණික්ය. ඒකත් නිකන් නෙවෙයි. අත් දෙකට සාක්කුව දාගෙන පබසර දිහාම බලන් හිටපු නිර්මලවත් පෙන්නගෙන. ඉතින් අන්න ඒ වෙලේ තමයි පබසර හරිහමං විදියට එයා දිහා බැලුවා නම් බැලුවේ. ඒත් ප්‍රශ්නයක්. කපන්න පීයක්කෝ. පීයක්කෝ නෑ බං. උඹ කිව්වට කේක් එක දැක්කනම් ඔහොම කියන්නේ නෑ. හිටපන්. අපේ එකක් අරන් හරි එන්න. කියන මනුරු මාණික්‍යවත් ඇදන් එතනින් ගියාට වඩා දිව්වා. ඒකත් හිතලම කරාද කියලා පෙනුනත් දැන් එතන හරිම නින්දිත විදියට නිහඬයි. මොකද වෙන්නට කියවන්න ඕන නම් ලයිට් කනුවක් හරි කමක් නෑ අල්ලන් කියවර කෙනාගේ කට දැන් වැහිලා. ඒත් මොඩු සමාවෙන්න. නිහඬතාවයේ බින්දේ නිර්මල. ඒකත් සුබ පැතීමකින් නම් නෙවෙයි. ඒකේ ඉඳද කොහෙද පවුසර අමුතුවෙන්ම ආරූඪ කරගත්ත කැඩලා ගිය හිනාවකින් අහක බලන් මොනවද සමාව ගන්න දයියේ. අරලිය ගහක් එතන තිබුණා මල් ගොඩාක් පුරවා. ඒ කඳට වදනෙන් ගමන් දවස් දෙකකට පස්සේ නිර්මල මේ තමයි පබසරකින් තමන්ටි කියලා ඇහුව මුල්ම වචන පෙළිය. ඒකත් අයියා අපරාධය ආවේ. අච්චරද කියන් පබසර ආයෙම දැල් ඇතුලට යන්න ගියත් ඊට කලින් නොහිතපු විදියට එයා නතර වුණේ නිර්මලගේ අත්වලට හිර වෙලා. ඇත්තටම නිකම්ම වැඳ ගැනීමකටත් වඩා ඒක වේදනාත්මක වැඳ ගැනීමක් කියන්න නිර්මලගේ ඇකිලු මැස් ඒකට හොඳටම ප්‍රමාණවත්. ඊටත් මහ ගින්න කිඩිය හා සමානව නොපෙනෙන ගිනි ජාලාවකින් පබසරෝ වැහෙන්න ගිය පොඩි වෙලාවයි. නොකිය බෑ. ඒත් දෙන්නම සමහර හැඟීම් ලෝකෙට හංගන්න කාටත් වඩා දක්ෂයි. මෙච්චර කාලයකට මොඩ හම්බුණු ලස්සනම හිත තියෙන මිනිස්සයා ඔයා දරුවෝ. ඒ වුණාට මතක තියාගන්න. දැන් අකුරු කකා වැස්ස වයින්නේ. කවදා හරි දවසක ලස්සනට ඉර පායන්න. ඒක උපන්දින සුබ පැතුමකට වඩා දෙයක්. මෙච්චර කල් කියා ගන්න බැරි වෙලා තිබ්බ දෙයක්. හිතේ තිබ්බ ගින්න නිවන්නද නැත්නම් අඩු කරන්නද කියලා හිතාගන්න ඉඩ දීලා කියලා ගිය දෙයක්. ඉතින් කියපු වචන ගානටම තදට බදාගෙන හිටපු පවසරව නිර්මල අතහැරලා ඒ තේටු මොන දිහා බැලුවේ නිකන් නෙවෙයි. දාඩියට තෙත්වනු කම්මුලකුත් අල්ලා. ඒක අමතක කරන්න එපා. මහපුට ඇඟිල්ල තේරෙන්න නොතේරෙන විදියට කම්මුලුඩ එහාම යවු නිර්මල ඒ කියලා තමන්ගේ හිරේ හිටපු කෙනාව නිදහස් කරා. කිව්වොත් තව එක විනාඩියක්වත් නොඉඳ නිර්මල එතනින් යන්න ගියා. ඉතින් පබසර හිටපු විදිහටමයි. හිටියත් ඔළුවේ කැරකුණේ දැන් ටිකට් කලින් නිර්මල කියලා ගිය දේ. කැරකෙනවා කියන්නේ හිතනවා. හිතනවා කියන්නේ කල්පනාවට වැටෙනවා.
ඒ කොහොම නමුත් ඒ කල්පනාවට වගේ කියන්න ඕන කෙනාම දුන්න පොඩි පෙට්ටිය ඇතුලේ තිබ්බ කේක් එක පබසර කල්පනාව ඉදම්ම අතදරන් ඇරලා බැලුවම ඇත්තටම ආසීතුණා. උඩින් බලනවට වඩා ඇරලා බැලුවම ඒක ලස්සනයි. නොදැක්ක නොපෙනුණු දේවල් උනත් පේන්න ගන්නවා. ඒක නිසාමද මන්දා කලින් මාණික්කටයි මනුටයි නොබුණුන මගේ හැරුණු අකුරු පේලියක් කේක් එකේ පැත්තක පොඩියට අයිසිං වලින් ලියලා තියෙනවා දැකලා පබසර එදිහා හරි ඕඩකමින් බැලුවා. ඉතින් ඒකෙ තිබ්බේ එයා ප්‍රශ්නයක් ආපු වෙලාවට කියන පුරුදුණු අපූර්ව වාක්‍යයක ඉංග්‍රීසි පෙරළුම. Everything happens for good. කස්තුරි සුවඳ. තවත් කොටසක් බලාපොරොත්තු වන්න.